හයි අද vlog එක කරන්නේ හිරුෂ දිවසේ කරන්නේ දුරිත් දිවසේ කර මම එකසින් අද අපි යන්නේ ලැස්තිනේ කොහෙද මල්ලි පාර්ලිමේන්තුවයි පරාක්‍රම සමුද්‍රයට දොර 10යි ඔව් අද මල්ලිගේ channel එකේ vlogs දෙකක් දානවලු දෙවෙනි vlog එක කරන්නේ මම නෑ මම මෙයා කරන්නේ මම බැරි කියලා පොඩි ඇඩ්ඩක් දාන්න ආවේ එතකොට මනම්පිටි පාර්ලිමේන්තුවට කොච්චර කලක් ගියද අපිට අපිට කොච්චර කලක් ගියද මනම්පිටි පාර්ලිමේන්තුවට විනාඩි 15 හරි මම තාම ගිහලා නැහැ මනම්පිටි පාලම බලන්න තියෙන්නේ මොකක්ද කියලාත් මම දන්නේ නැහැ. ඒ කියන්නේ පාලමක් කියලා විතරක් මම දන්නේ තාම. පොළොන්නරු ආශ්‍රිත යන්න පුළුවන් ලස්සන ලොකේෂන්ස් ගොඩක් තියෙනවා. ඒකෙන් එකක් තමයි අද චූස් කරගත්තේ. මම වැකේෂන් එකට ආවේ මෙහි. එනකොට මලිතන් සජෙස්ට් කරේ අපි මේ යමු අයියා කියලා. හරි අපි බලමු ඉස්සරහට vlog එක කොයිතරම් හොඳට තියෙයිද කියලා. Hi guys, ඉතින් ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඉතින් අපි කොහෙටද මේ ආවේ කියලා. ඉතින් අපේ පළවෙනි ලොකේෂන් එක තමයි මනම්පිටි පාලම. අපි දැන් ගිහින් බලමු එතන. හල ඔය මොකද කරන්නේ? ඔය කරන්නේ තහනම් ඔය. ඔය තහනම් ඔය කරන්නේ. අපි යන් කරේ. යත්තේ ගෑමින් කරන්නේ. අපි දැන් ආවා වනම්පිටි පාලම ගාවට. ඉතින් මේ ආයෙ වෑන් එකේ අතන මේ අයියා පොඩි බර වැඩක් මේ මල්ලිත් එතන අපි එතන නැගයි. පොඩි දුලිත් තියෙන වීඩියෝ එකේ ගොඩක් කරගෙන පොඩි දුලිත් වීඩියෝ එක හිටියා කයිල්ලේ ඓතිහාසිකද මන් නැද්ද මේක හැම මොකුත් නැහැ. ඒතර මේක මොකද්ද විශේෂත්වය මේක? විශ්ව නෝට් එක හැව ඈ නෝට් එක නේ මොකද අරපිට වාකර නෝට් එක දිනනවා නේ මනම්පිටි පාලම නෙමෙයිනේ තියෙන්නේ. මනම්පිටි පාලම ෂුවර් යමු පර්සන් එක සංකා ගන්න in bangan මං හිතන්නේ yes me close up එක ඔය මනම්පිටි පාලම එකද තියෙන්නේ මෙතන බලන්න මනම්පිටි පාලම ඔය ફોකස් කරන්න ඔයාලා මනම ફોකස් කරන්න හරි මනම්පිටි තියෙන්නේ 50 නෝට් එකේ තියෙන මනම්පිටි පාලම. ඉතින් අද අපි ඔයාලා එක්කන් ආවෙත් අන්න එතෙන්ම තමයි. ඉතින් මේක මොකක් හරි ඓතිහාසික වැදගත්කමක් තිබිය යුතුයි. ෂේප් එක අදාමින මගේ වන්දා ගන්න. අනද කියන. පොඩ ගාලක් කියන. වයිට් එක දාලා තියෙනවා. ඔව්. ඉතින් මෙතන ඕගොල්ලන්ට පේන්නේ නැති මෙතන තියෙන වතුර විතරයි. වටේ මෙහෙමයි මෙතන දුලිත් ඉන්නවා. අරින්දු ඉන්නවා. මේ පැත්තත් වතුර විතරයි. ඉතින් ඔයාලා මොනවද කියන්නේ කියලා මෙතන? ඔව් වට දෙන්නකො මේක මේ සටල් ඉස්සර දෙන්න මල්ල. අපේ දෙකකින් පොඩි මල්ලි දෙකකින් වෙන්නේ ෆ්‍රේම් එක ලොක් කරන්නේ. හරි දෙකකින් ෆ්‍රේම් එක ලොක් කරනවද? මං හිතන්නේ. දෙකකින් ලොක් කරනවා. තුනෙන් ටර්න්. දෙකකින් ආපු සෙන්ටර් එක. හරි. හරි එමන. මේ අලුත් ෆිල්ටර් එකක් හම්බෙලා තියෙන gimbal එකක් මම මේක යූස් කරලා නැහැ කලින්. ඒ නිසා මේ මම ෆ්‍රේම් එක පිටින් ඉඳිත් දැන් නැහැ. හිමිදුත් වැඩි දැන් එපා. හරි අද අපි අවිල්ලා තියෙන්නේ මනම්පිටිය පාලමට. මේ වලට එන්න 3 2 1 හරි. ඒතර මේ වලට පේන්නේ මනම්පිටිය පාලම තමයි. මෙතන එහා පැත්තේ කොනක් මට පේන්නෙත් නැහැ. මෙහා පැත්තේ කොනක් පේනවා. හොඳද? ඊට මෙහා පැත්තෙන් එනවා තමයි පරණ පාලමක්. පරණ පාලමේ මේ පරණ පාලේ වාහන ඉල තියෙනවද මල්ලි? පරණ පාලේ වාහන ඉල තියෙනවද? කොච්චි පාලක් ගන්න තියෙන්නේ. කාර්මික දොස්සෙක් කියලා තියෙන පොඩි එකක්. මේ එතකොට එහෙම සිද්ධියක් තමයි මෙතන තියෙන්නේ. කොයි? ඔය අරකට යන්න දාන්නේ. ඔව්. ඒකට යන්න වෙන්නේ අපිට ගිහින් වටේ. මම බැරිද? මුලිවා. හා. යන්න මොනවද වටෙන් යන්න ඕනේ. ආපු පාරම ගිහලා වෑන් එක කරා අතරින් යන්න. ඔය වරසේ. මොනවගේ දියෝ එක්කද ඔස්සේ කොල්ල බැලුවා. බ්ලොග් එක ඉවරයි.
කියලා දාමරද අපි දැන් අර කිඹුලෙක් ඉන්නේ. කො මේ ලස්සන ලොකු එක එන්නේ එහෙම බෑ. ඇත්තට මට මතක නැහැ මම ට්‍රැක් එකේ මම ට්‍රැක් එකේ දුන්නොත් ඒක නටලා පේනවා. මොකද්ද? අර ආර හස්කි නට් නේද? ඔව් මොකද ඒකේ මෙලඩි මොකද්ද? මට මතක නෑ ඒක හල් නෝට් එන්නේ. අපි පොඩ්ඩක් බලමු එතනට යන්න පුළුවන් වේද කියලා. අන්න එහෙම එක්කෙන. ඊළන ගිහිල්ලා විනාඩියක් ගියන පස්සේ තමයි හෙල්ලෙන්න යන්නේ. මේ පාලම හෙල්ලෙනවා මාර්ස් සීන් යන්නේ. හරි. අපිට මේ ඊළඟ අන්තිම කොහටද? මෙයාට යන්න තියෙන පළාත. ට්‍රැක්ටර් එක යන්න තියෙන පළාතම සෝරි පරාක්‍රම සමුද්‍රයේ යවාට අරකට යන්න ඕනි කියලා. ඔව් ඒක යන්න බැරි වේද අපිට? පුළුවන් මේ. ඉස්සරහ යන්න පුළුවන් මං හිතන්නේ. මං ගිහිල්ලා මේ අර පොර ෆාස්ට් ඇන්ඩ් ෆියරියස් බලලා ඉවිල්ලා තියෙනවා. කවුද? හරි මේ කියන්නේ උඩ එක රේස් එකක් යන්නේ. උඹද වැලි කිව්බ් එක ගන්න මන්ද වැලි කිව්බ් එක ගන්න. එල්ල කිරි. චූටි. පණම්පිටිය මාළම අනිත් පැත්ත කරනවා. පණම්පිටිය මාළම නේද? මනම් පණම්පිටිය වෙනවා. මනම් පිටිය පාලම පණම්පිටිය මාළම. එහෙම නෑනේ. මේ හැබැයි යන්න බෑනේ. පිටිය පාලම පාමුල. පල්ලම පාමුල. මේ ගිම්බල් එක ආතල්ලා. මනම් මේ පිටිය කාලක් කියලා බෑනේ මනම් මොකක්ද මගේ මල්ලි කියන්නේ? මේකක් තියෙනවා පිළිමයක් තියෙනවා. මෙතන නේද? සතම පොතු පෙට්ටි ඔක බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක හොඳයි ආ. ඒක වටිනවා. ගාන්න දුන්නේ ඒක. ආර අතන වැලිගොඩ දාන්න නන්නේ. මේක මෙතන කාලා යන්න බෑ. එනකොට පොලිසිය මුස්සේ මේක. හරි අපි යන් එනවා. ඉදි වාහන සංකේත තිබුණා. මම පයිද? චකල සත්තම බෝතලතෙන් යම. වහම වීඩියෝ කරගෙන යනවා. මේක විතර වයිඩ් එක දාලා වෙන නිකන් ලස්සන ෂොට් එකක් නෝමති කරලා මාව බෙන්නේ මම මොන දා කැම්ප් එක. මේ බැටරි ලෝ කරලාද පෙන්නන්නේ? නෑ. රෙකෝඩ් එක. ආ. මන් දන්න විදිහට මෙන්න මෙතනින් පාරක් තියෙනවා. අන්න අතන තමයි අර රේල් පාර දිගේ යන්න ඕනේ. හරිද? ආ ඉතින් කොහමද දාන්න ඕනේ කියන්නේ? ඔව්. මෙතනින් මමට දාන්න ඕනේ අපි. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. හරිද? මම ගන්න පිටිපස්ස ෂොට් එක. වල් දෙන්නයි. වයිඩ් එක. හරි. සුගතතතාවක හරි ඊ මල්ලි මේ වැලි කොට දාලා දැන් නේද? යා. ෆුල් එක විතර. යන්න බෑ. දැන් එතකොට අපිට අරක දිග යන්න බැරි වෙයි. මේක දිගේ තමයි යන්න දෙනවා. එහෙනම් මේ පඳුරක් දාලන්න වෙයි දැන් නෑ නේද? අරක දෝෂයක් තියෙනවා මෙතන. කොතන? ආ මල්ලි පාලම. ඉතින් බං කෝච්චියට යන්න නම් අපේ බර මොකද්ද? නෑ ඒක නෙමෙයිනේ විතර තියෙන ප්‍රශ්නේ. අම්මට ඉන්නේ ලොකු පුතා එකයි නේ. පොඩි පුතෙක් මෙතන ඉන්නවා. ඇවිදගෙන දාගන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ආ එතන පොඩි කාර්මික දෝෂයක් තියෙනවා පුතේ. අපිට ඉතින් යංග බලන්න නේ අපි. යන්න කියන්නේ. යන්න බෑ. හරි යංග. පරිස්සමින් ඉන්න පුළුවන්. මල්ලි වැටුණොත් දෙන්න මෙතන. මගෙන් නම් අල්ලන්න බෑ වැටුණොත් කවන්නේ. අම්මගේ චූටි පුතා මම. ආඩු මම එහෙම කිව්වා නේ. එහෙම ආතල් ගන්න එපා යා. හරි ඔය ඔය ඔය. ඔරනේ පඳුරක් දාලා ඉන්න ඕනේ නැති වුණා. තාම නේ පොඩක් ඉන්න. හරි යා. එතකොට මේ තියෙන්නේ වලට පේන්නේ මනම්පිටිය පාලම තමයි මේක පරණ එකනේ. යකෝ පරණේගේ වාහනේ යනවා නම් මේක කොහොමද කියන්කො රේල් පිල්ලක් තියෙන්නේ. දැන් මොකද්ද මේ පාලමට කියන නම එහෙනම්? මනම් පිටි රේල් පාලම. වෙන මොකද්ද? රේල් පාලම මම එහෙම බරි බරි. රේල් පාලම කියලා වචනයක් අහලා. මේක ඒක මොකුත් නෑ ඒක මේ නායක ඉන්න මං හිතන්නේ. ඒක ප්‍රීමියම් ක්වොලිටි තුඹහක් සමග මොන නයික් දෙන්නේ කිං කෝබ්‍රා කෙනෙක් ඉන්නවා කියන්නේ. මං සපත්තුවක්වත් දාලා බලගෙන සපත් දැක්ක ගියානේ. මගේ බැලන්ස් එක නිකන් ඔයාලා හිතන්නේ. දැක්ක හොඳට
කොහේ යනවද මන් දන්නේ පාලනයක් බලන්න යනකොට මූ නෑ කියන්නේ අපි ඇයිත් ගමු ඒක යයි මට නම් දැන් තේරෙනවා මොකද්ද වෙන්නේ යන්නේ කියලා චූටි පාලනය පෙන්නන්න යනකොට වග්ගඩු ගලවන්න දුකද බයන්නේ බා එහෙම කරනවද අම්මන් චූටි පුතාලා එක්කේ නෑ කමන්නේ නෑනේ යකඩ ලොකු එක්කනයි කියලා උඩ ප්‍රශ්න නෑ පොඩි කින්නන්ද ඔව් ඇත්ත කද්දේ කතායි තියෙනවා ඔයාගේ තියෙන ඔක්කොම ගෙලුවොත් ප්‍රශ්න නෑ මල්ලි ඇත්ත අයියෝ මේ මට නිකන් හිතෙනවා හා එම්බට ඕන මුකේක දන්න වර්ණයන් ඕන එක ඒ මෙන්න හරි වල දිස්සනවා මෙතනින් මහවැලි ගඟ කියලා බෝඩ් එක මනම් පිටි පාලමුඩි යන්නේ ඒ මේ යටින් යන්නේ මහවැලි ගඟ මාත් දැන් දන්නේ ඕනේ මේ අයිඩියා ඕනේ නිකන් අපි යන් ඉල්ලන් කන්න ඕනේ කට පරිස්සමින් යන් නෑ මම වෙන්නේ කියනවා නෙවෙයි වෙන වකට කියනව නෙවෙයි දැන් ඔහොම යද්දි සිමෙන්තිත් එක කඩාගෙන යනවා ඒක ඕනේ නෑ මහවැලි ගඟ දිගේ මේක මුල්ලු තින්නේ ආයික මානයි අමල් ඔක තමයි ගන්නේ ඔයා ගන්න ගන්න හරිනේ මෙරට කැත වැඩ කියන මේ මුන් එක අප මුන් දූෂණය කරන පරිදි මෙතනද කෙල බින්දුවක් ගැහුවොත් එහෙම විනාඩියක් විතර වැටෙන්නේ ඇත්ත මුන් පරිසරය දූෂණය කරන මුන් එක්කන් ඉන්න බෑ දනකට මොකද සාරි පොඩ්ඩක් ඉන්නකෝ මේක තව මොනවද වෙන්න තියෙන්නේ කියන්නේ යන්නෙත් මයිලෝ පාටට ඕකේ ගොඩක් දේවල් වෙන්න තියෙනවා ඒ සද්දාව මම රික්වෙස්ට් කරන්න පුළුවන් අර අතන ඩයස් දෙයක් ඉන්නවා දැක්ක ඇහුණා ඔය තමයි වතුර වැටෙන සද්ද කොහොමද මේ මේ මෙතන කට්ටිය ඉන්නවා ඔය මට මෙතන ඇන්ටි කෙනෙක් ඉන්නවා බබා ළමයි තුන් දෙනෙක් ඉන්නවා අයියෝ මොනවද මේ නාන බලන් ඉන්නේ නානා බලන් ඉන්නේ නැහැ මම බලනවා අනේ අර ඇන්ටිලා දෙන්නේ තමයි ඉන්නේ මගේ අංකල් කෙනෙක් වන්නේ දොන්න එක්ක ඕනේ නැහැ ඒක එහෙම ඕනේ නැහැ පඩින් වල පිටන වතුර වැටෙන සද්ද හරිද නෑ නේ කරිට වෙල මං ගහන්න ආවා දිගට වතුර වෙනසක් දෙනවා මල්ලියක් ගහවල ඔය පණි හිපයි තව එකක් ගියොත් මම කටරෙදි යා මේක ඉතින් මෙච්චර තමයි තව ඔක කියන්නේ දිගට මෙතන හරි එක්සර්සයිස් කරනවද දැන් මට කියන්න මේකේ ඓතිහාසික කතා කරලා දෙන්න බග්ගල මම දන්නේ නැහැ ඔයා හිතුවත් නිකන් මේ අයියෝ මොකද්ද මම පුරාවිද්‍යාව කියලා ඒක නයි මේක නිකන් පෙන මේක නිකන් පෙන දැනුත් මේක තමයි උඹට දැන් මේක රේල් පාරක් පේනවද මේක වල පේන ඉතින් දැන් අවුරුදු ගණන් පරණයි මම දන්නේ නැහැ කොච්චර කාලයක් පරණයි කියලා ආහා පුතු ගලන්න එපා ඉතින් ඔය දූෂණය කරනනේ මම වෙන්ඩල්සන් yes නිකන් පෝස්ට් එක තමයි ගෙනින් හැකියාවක් තියෙනවා නේද ෆොටෝ එක දාන්න ඕනේ ගමු නේද පොඩේ අපඩ අයින් කර හරි අපි පොඩි බඩක් දැක්කා පොඩ්ඩක් ඉන්න අපෝයි මේ ඔයාව ගේන්න එපා කියලා තියෙනවනේ මේකේ ඔයාලා පාර පයින්නවා කියලා තියෙනවනේ කවර මේ තාම මේක කෝච් යන පාරක් දන්නෙත් නෑ රේඩියල් ස්පීඩ් එලිෆන්ට් ක්‍රොසින් ඉන්න මම වෙන්න හරි දැන් අපි යමු ආයෙත් ආයෙත් නෙමෙයි අපි ඊළඟට යන්නේ මෙහෙට මනම් පිටිපාලම් පහු කරලා කොහෙද මනම් පිටිපාලෙන් ආපස්සට යන්න ආපස්සට යන්නේ කොහෙද පල්ලේ කරේ නෙමෙයි සමුද්‍රයට පල්ලේ පරාක්‍රම සමුද්‍රය මේ අපි ආපාර මේකද ආපු පාර නම් මේකනේ අපි ටෙස්ට් එකට යන්නේ මේ මට හිතෙනවා මොකෙක් හරි ඔක අස්සේ ඉඳලා බුක් ගලා ගනී කියලා නෑ අස්සේ නම් මොකුත් කරන්නේ නෑ වෙන කවුරුත් ඉඳී කියලා අස්සේ වෙන කවුරුත් ඉඳී කියලා දෙන්නේ මට මේ කිවර නැත්te පාර දිගටම තියෙන්නේ මේ තව පොඩි දෙයක් දැක්කනේ මේ මල්ලි මේ අලි කක්කද ආනේ එනේ මෙතන පාගේ වල අනිත් පැත්තට රොදුවා හරි ඇඩ්වෙන්චර් එක බෑය
මේ කැලෑවල් ගන්න රින්ග මකුළුදල් කඩාගෙන දැන්න වෙන්නේ. ඔයාලා පේනද කොච්චර කක්ක ගොඩකින්ද මේ මල්ලි අපිව මනම් පිටිය පාලම අයියෝ මේ තාර වගේ මොනවද මේ? අයියෝ කොහෙද මල්ලි අපි මේ එක්කන් ආවේ? මොකද කියන්නේ? මේ මං බොරු. හරි අපි ආයෙත් කරපු තැනටම ආව. මේ තියන්නේ දැන් මං හිතන්නේ මේවට මේ වැඩිපට වල තියෙන ටිපර් වගේ. අපි දැන් හවෝ යන්නේ පරක්කම් සමුද්‍රයට. අපි යනකොට ගියේ මෙතනින්. එනකොට ආයෙ මෙතනින්. ඒක තමයි වෙච්ච සිද්ධිය. හරි අපි ආයෙත් ගමන ස්ටාර්ට් කරමු. කොහටද? පරක්කම සමුද්‍රයට. හරි. දැන් මේ සීම්බලාවේ වදින හෝ සීම්බලක් දෙන්නේ තාම සීම්බලාව ගාව ගන්න. අපි දැන් මොකද දන්නවද? ගිම්බල් එකත් මට ඔහොම නුවර යවන්න වෙන සීන් එකක් තියෙනවා. නෑ මේ ගිම්බල් එක මර හොඳද? මං කලින් ගිම්බල් එකකින් වීඩියෝ කරලා තිබ්බේ නැහැ. දැන් මට කොට මේක පුරුදු වෙලා තියෙන්නේ. ඒක නිසා නිකන් නිකන් මේ අපේ ගෙදර යන් කියනවනේ මල්ලි. ඒකනේ සීන් එක. අපි පස්සේ ලාගෙන මේ පැත්තේ තියෙන්නේ මේ දින ගණන් පිළිමයක්. හොඳද? එතකොට අපි දැන් යන්නේ අපව මනම් පිටිය පාලම හරහා හදුරට වුණේ නේ මල්ලි. මේ අපිට ඉස්සලා පහුවෙච්ච මේ මොනේ ඔය මේ දින බුදු පිළිමේ අපි අනිත් පැත්තට හැරෙවොත් එහෙම මෙන්න මෙහෙම කරලා මේ දිනේ මනම් පිටිය පාලම. අපි ඉස්සෙල්ලා හෙල්ලි පාලම. අන්න හරි. අපි ෂොට් එක අපි ගන්නවා මම ෂොට් එක පාලම. අර ගට්ටිය නා. මොකද්ද? අර කට්ටිය නාම. අයි එහෙම නාන දිහා බලන්න. නෑ මං කරන්නේ ලගිවේ. අර කොහොම මේක තමයි වනම් පිටි පාලම. ඒනවල තාම මගේ නම නික කරලා කිව්වේ. ඔයා ගත්තද වනම් පිටි පාලම නම හරවලා? අපි මෙහෙම කරමු. අපි කාගේ ෆෝන් එකක් ගන්න ඕඩියෝ එකක් දාලා රිවර්ස් කරමු. වනම් පිටිය පාලම පනම් පිටිය ඕඩියෝ එකක් දාගෙන මනම් පිටිය පාලම කියලා මේක රිවර්ස් කරන්න. එතකොට තේරෙනවා. රිවර්ස් කරන්න මෙකුත් ඕනේ. ඒකෙම පුළුවන්. සර්ප්ලස් එකක් තියෙනවා. ඕඩියෝ ගන්න රෙකෝඩින් ගන්න. වර්ෂා නෑ මේ බාර සරණාගේ උඩි කන්න තියමුද අපි කටවාගේ මනම් පිටිය පාලම. ගෑනියෝ ඉන්නේ. මනම් පිටිය ආලම නේද? මනම් පිටිය ආලම් වෙන්නේ කොහොමද බං අනිත් පැත්තට යනවා. ඒක නෙවෙයි නේද? මම මට පේන්නේ ශ්‍රී ලංකාවට තුත්තුවක් දෙන්නේ නැහැ. පරිසමී ඕවා කරනවානේ පාර මැද්දේ. අනේ පාවිස්. මේ මලකඩත් කලබන් තියෙන මගේ ඌරකට සීන් එකේ පුළුවන්. පුළුවන්. මලකඩ සීන් එක තමයි ගොඩක් කැඩලා තියෙන්නේ. මාත් ඔකට ඇවිල්ලා කළා කැලිසින එකකට ගියා. උඹට කඩි බියරුනේ ලං. අර ග්‍රිප් එකක් ගන්න දෙන්නේ නේද ප්‍රශ්නේ. රබර් වලින් ග්‍රිප් එකක් තිබ්බනේ ඕන යකඩමනේ තියෙන්නේ. මේක දැන් දාලා දෙනවා මම හෝල්ඩ් කරගෙන ඉන්නේ. මේ ෆ්‍රේම් එකත් ලොක් කරනවා. එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා පැටිය. පැත්ත පැටලනවා කියන්න ඕක තමයි. ලකින්න අම්මට ගොප්පනි. ඔව්. ගාවටද දු. මේක බාප්ප බලනවා නම් මම මේ බාප්පට කියන්නේ මේ දැන් ටිපර් එකේ වෑන් එක පොඩ්ඩක් වටේ රවුන්ඩ් කරගෙන යන්න ඕනේ. Hi guys, ඉතින් අපි දැන් උන්න ඇවිල්ලා අද විතර දොර 10ට. දොර 10ට.
දොර 10යි කොට මේ දොර 10 කියන හිතුවක්වත් දන්නේ නැහැ. දොරවල් තියෙනවා ඒක හින්දා තමයි දොර 10යි කියන්නේ. අතනේ වටෙන් යන්න පුළුවන් අපි ඉහිම අම්මන්ත්‍රි අලියටත් කියනවා. ආ පුළුවන් අවුලක් නැහැ. මේ කරන්ට් එක දාලා දැන්නේ තියෙනවා. මම හිතන්නේ. එතන ඉන්න විශේෂ අලියෙක්. යටත් ඉන්න හරකෙක්. මේ මෙතන ඉන්න හරකෙක්. පේනවද දන්නේ? මේ ඉන්න අන්නහරුණා. හරිද? මේ ආගේ නෑද මෙතන කතා කරන්න තමයි ගියේ. හරිද? ඒ ඇස්සේ අපිට පෙවුණා මේ හරිය අලි ඉන්න. මේ ඉන්න අලි. එතන ඉන්න අලි දෙන්නේ. මට සිද්ධිය මේකයි. මෙයාලා මාව අපහසුතාවයටපත් කරනවා. අනේ මේ අර මොකද බස් එකේ මිස්සු ඔක්කොම මන් දිහා බලාගෙන. ඇයි මම බලවල ඉන්නේ? මම අපහසුතාවයටපත් කරනවා. පිටිපස්සේ මේකයි. ඒක නෙවෙයි. මෙයාලා මම අපහසුතාවයටපත් කරනවා මේ මට දුර පේන්නේ කියලා දැක අර අතරින් ඉන්න අලි දෙන්නෙක් ඉන්නවලු මට පේන්නේ ගල් දෙකක් තියෙනවා වගේ වෙනම කතාවක්. ඒවට මේ එම ඉන්නවා කියලා මෙයාලා මම හිතන්නේ අන්න අතනත් ඉන්නා එක්කරින්. මෙන්න මෙතන ගහක් තියෙනවා. මේ ගහ ගාවත් එකෙක් ඉන්නවා. මේ ඩිස්ප්ලේ එකෙන් බලාගෙන ඉන්නවත් තමයි. මෙතන ගහ ගාවත් එකෙක් ඉන්නවා. මෙතන එක්කෙනා. මේ ඉන්නේ ඊළඟ මේ පැත්තට ගත්තාම මෙන්න මෙතන ඕගොල්ලන්ට ෆුටේජ් එක චුට්ටක් අමාරුවේ බලන්න. මෙන්න මෙතනත් ඉන්නවා දෙන්නේ. මේක අලි තුනයි. මූට පේන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. මෙන්න මේ ඉන්න හරප්පැටියට ඒක පේන්නේ නැහැ. හරි ඉතින් හිම තමයි. මූට කාච දැම්මත් පේන්නේ නැති සීන් එක තමයි දැන් නම් තියෙන්නේ. පොට්ටය. කොහොම කයින්ස් දැන්? අයි මම මේ ඔක්කොම බල යන්නේ මොන්නේ මැජික් කරේ. යප්ප මිනිහ මනුස්සය වගේ රෙකෝඩ් කරනවද කියලා නේද? හැබැයි නුවර පිළිවිඩ අඩු කියලා දෙන්නද බලන්න. ඔව් නේ. නුවර අඩු පිළිවිඩ. නුවර ගණන් ගන්න නැහැ මේක ප්‍රශ්නේ. නුවර ගණන් ගන්න නේද? අපි දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා පරාක්‍රම සමුද්‍රයේ පාමුල තියෙන දොර 10 ගාවට මෙන්න මෙතන අපිට යන්න පුළුවන් මොකද අලි වැටක් තියෙනවා අර හයියෝ. ඔය කොහෙද බයි යන්නේ මෙහෙවනේ. දොර 10න් වහලා තියෙන මේ වෙලාවේ. ඒ වුණාට මට එක දොරක් දැන් අරින්න පුළුවන්. මෙතනින් පහරන. මම දිනා චුබරක් කියලා දි. මෙතනින් ඔහම යන්න පුළුවන්. අලියට ගහලා අලියට එන්න එපා කියලා. ඉතින් මෙයා අයි යා මම පණින්නත් පුළුවන්. ඔයාලට මෙතන පේන්නේ නැති. හරිද? මෙතන මේ දොරවල් ඇරලා තියෙන්නේ. ඒ වුණාට වතුර නැහැ. පරාක්‍රම සමුද්‍රය එළියට එන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් මෙන්න මේකට තමයි දොර 10 කියන්නේ. මෙතන දොරවල් 10ක් තියෙන හින්දා 10 බන් තියෙන්නේ 1 2 3යි 6යි 5යි මූට ගණන් බෑ මොනාද ජූඩි ගණන් බෑ හරි හරි ඉතින් අපි කණු ගණන් කරගෙන ඉඳලා මේ ඉන්න හරක නම් ඉතින් කොහමද ඔයා වාන කරනවද මේ වානක් කරන්න පුළුවන් දැන් මුළු තාවගේ මම ඔකට පණින්නේ පැනලා මම බලන්න දැන් මොකද ඔයාලා නෑනේ මේ කෙසෙන්නේ නෑනේ එහෙම ප්‍රශ්න නෑ චුටි කෙසෙන්නේ නෑනේ යන්න ඔය බැරි වැඩ කරන්න යනවා ඉතින් ආයි ගොඩ එනවා නම් එහෙම නම් දන්නේ නැහැ. පුළුවන් දිනන ගන්න. කටයිද පුළුවන්. මට පුළුවන් ඒක. අතරින් එන්න පුළුවන්. කෙසේ නැහැ. නෑ නෑ. ඕහෝ දෙන්නත් එක ගිහින් මොකද කරන්නේ? නෑ ඔය පින්නන්නේ මේ මෙයා හරිද? මං ඉන්නේ. අර පල්ලි මාළු වල්ල නෑ ඇස්සේ. අයි එන්න සියතු? බෑ මට මේකෙන් පයින්නොත් මං ඔය බැරි වැඩ කරන්න යන්නේ. නෑ මේ නෑ ඉතාමත් අපහසුතාවයක් නෑ. අපිට මෙන්න මේ ආකාරයට අපිට අතරින් එකයි එහෙම දෙකයි පැනලා අපිට දොර 10 වතුර නැති නිසා මෙතන ඉන්න අපේ චූටි. චූටි. හෙලක්. හරි අපි යමු. දොර 10 ඇතුලෙන් පේන්නේ කොහොමද කියලා බලන්න හොඳද? හරි. මෙන්න තියෙනවා. මේ තියෙන්නේ දැන් වතුර තියෙන ලෙවල් එක. දොර 3. ඔව් දැන් දොර 3. තුන්වෙනි එක දැනනවත් ඇරලා තියෙන්නේ මේ තුන්වෙනි එක දැනනවත් ඇරලා තියෙන්නේ. නමුත් මේ වතුර මදි ප්‍රශ්නයක් තමයි මෙතන අපිට පේන්න නම් තියෙන්නේ. එහා පැත්තට යමු බලමු. මේ දොර 4. මේ දොර 5. මේ දෙපැත්තෙන් දොර 6. ආ?
ඉන්නේ ආතල් දෙන්න මිනිස්සු බලන්න පාරයි හරි ශෝක්කා සුපිරි ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි එදා අපේ දවස ඉවරුනේ. අපි ගොඩක් try කරා. හැබැයි මොකක් හරි ප්‍රශ්නයකට මොකක් හරි අවාසනාවකට අපිට එදා එන්ඩින් එකක් ගන්න බැරි වුණා. ඉතින් අද මම එන්ඩින් එක ඒ වීඩියෝ එකේ එන්ඩින් එක අද මම තනියම මේ විදිහට ගන්නවා. ඉතින් එදා දවස් අපි ෆුල් එන්ජොයි කරලා ඉවරලා ඒ කට්ටිය සෙනසුරාදා ගෙදර ගියා. ඉතින් ඒ මගේ අයියේ මල්ලි දෙන්න. ඉතින් කියන්නේ අල්ල මගේ ලොකු තාත්තගේ කියන අප්පච්චිගේ අයියාගේ පුතාලා දෙන්න. ඒ දෙන්න තමයි වැකේෂන් එකට ආවේ. පිස්සු ආතල් ගත්තා. ඉතින් මේ වීඩියෝ එක ටිකක් වෙනස්. මේ වීඩියෝ එක තියන්නේ ගොඩක් වෙනස්. මොකද වෙනද වීඩියෝස් වල මියුසික් තිබුණා. හැබැයි මේ වීඩියෝ එකේ එහෙම මියුසික් නැහැ. තනිකර රෝ වීඩියෝ එකක් තියෙන්නේ. ඉතින් මම ඒක වැඩි එඩිට් කරන්න ගියෙත් නැහැ. ඒ ෆන් එක ඔයාලටත් ඒ විදිහටම දෙන්න ඕන නිසා. ඉතින් මං හිතනවා ඒගොල්ලෝ ඔයාලා ඒක එන්ජොයි කරන්න නැති කියලා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා නම්. ඉතින් අමතක නොකර ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යෙන් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලොන්ට ඊළඟ දවසේ මම වීඩියෝ එකක් අලුතෙන් දාපු ගමන් ඔයගොල්ලොන්ට ඒක එන නිසා, ඒකේ නොටිෆිකේෂන් එක එන නිසා. ඉතින් තවත් දවසකින් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මං ගිහින් එන්නම්. එහෙනම් ඔයගොල්ලොන්ට ජය වේවා.